හායි යාළුවනේ අද මම ඔයාලට අරන් ඉන්නේ පැන්කේක් හදන්නේ කොහොමද කියලා වීඩියෝ එකක්. අපි එන වීඩියෝ එකට යමු. පැන්කේක් හදාගන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම ඇතිලියක් ලිපේ තියලා මම පොල් පැන් ටික හදාගන්න සීනි දානවා මේ විදිහට. සීනි ටිකක් එක්කහු කරගෙන කළු වෙන්න ඕනේ නේද වතුර නොදා. ටික වෙලාවක් යද්දී සීනි කළු වෙනවා. මෙන්න මේ බුබුලු දාලා නටන්න ගන්නවා. මොකද සීනි වල වතුරත් මතුවෙන්න ගන්නවා. එතකොට සීනි මදි නම් එතකොට සීනිත් එකතු කරගන්න තමයි තියෙන්නේ ඒත් එක්කම. ඔයාලා කැමති ගානට සීනි පොල් පැණි හදා ගන්න ගානට තමයි ඉතින් සීනි එක්කව කරන්න ඕනේ. සීනි ටික ටික එකතු කරලා වතුර පොඩ්ඩකුත් එකතු කරන්න එක්කම. දැන් කළු වෙලානේ තියෙන සීනි එක. ඒකම ලුණු ටිකකුත් එකතු කරගන්නවා. හොඳට පැහෙන්න දෙන්න. හැන්දෙන් මේ වගේ කලවම් කරගන්න සීනි සමහර දිය වෙලා නැත්තම් හොඳට දිය වෙන්න කලවම් කරගන්න. දැන් නම් පැණි එක හොඳටම පැහිලා තියෙන්නේ. දැන් මම පොල් ටික එකතු කරගන්නවා. කලින් ගාලා තියාගත්ත පොල් ටික එකතු කරගෙන හොඳට කලවම් කරගන්න තමයි දැන් තියෙන්නේ. මේ විදිහට හොඳට කලවම් කරගන්න. කලවම් කරලා ටික වෙලාවක් එහෙම ලිපේ තියාගන්න. එහෙම පැණි මතුවෙනකම් මොකද පොල් ටික මැලවෙන්න ඕනේ හොඳට. පොල් ටික නම් දැන් මැලවිලා ඇති. අපි දැන් බලමු පිටි මිශ්‍රණය හදාගන්නේ කොහොමද කියලා. මේ වගේ භාජනයකට පිටි ඔයාලට කැමති ප්‍රමාණයක් ගන්න හදන්න බලාපොරොත්තු වෙන ප්‍රමාණයට පිටි අරගෙන වතුර ටික ටික දාලා කලවම් කරගන්න තමයි තියෙන්නේ. එක දිගට වතුර දාන්න එපා. කලවම් කර කර හොඳට කලවම් කරගන්න. වතුර මදි නම් වතුර දාලා ආයෙත් කලවම් කරන්න මේ වගේ. හොඳට කලවම් කරගන්න. කැට හිටින්න නැති වෙන්න. මම ලුණු ටිකකුත් එකතු කරගන්නවා. කහ කුඩුත් පාට අර කහ පාට වගේ ගන්න ඕනේද කහ කුඩුත් මම ඒත් එක්කම එකතු කරගන්නවා. එකතු කරලා හොඳට කලවම් කරගන්න තමයි තියෙන්නේ. කහ ටිකත් හොඳට මිශ්‍රණයේ පිටි මිශ්‍රණයේ හොඳට දිය වෙලා කහ පාට නිකන් කලවම් කරගන්න. ගොඩක් උක්කුවටත් නැතුව මේ වතුර වගේ නැතුව සාමාන්‍ය ගානට කියන්නේ මැද ප්‍රමාණයට පිටි ටික උක්කු ගතිය තියෙන එකක් කලවම් කරගන්න වතුර දදා. හරි පිටි මිශ්‍රණය හදාගෙන ඉවරයි අපි. දැන් අපි පෑන් එකක් අරන් පෑන් එක රත් කරගෙන පෑන් එකට දාලා මෙන්න මේ වගේ හොඳට කරක ගන්න. මදි වගේ නම් තව පිටි හැන්දෙන් ටිකක් අරන් ඒ ටිකටත් දාලා හොඳට වටේට යවා ගන්න. මේ කරකලා ගන්න. අරන් ටික වෙලාවක් ලිපේ තියලා තියන්න. ගින්දර ගොඩක් වැඩි කරන්න එපා. මද ගින්නේ. ටික වෙලාවක් තියලා තියන්න. ටික වෙලාවක්දී මේකේ වටේම ගැලවෙනවා පේනව නේද? එතකොට බා ගන්න තමයි තියෙන්නේ මේක. අපි දැන් මේක බා ගන්නවා. බාගෙන එහෙම මේ ආයෙත් පෑන් එකට අපි පිටි මිශ්‍රණය ටිකක් දාලා වටේ කරකලා අන්න එහෙම කරක ගන්න. ආයෙත් ටික වෙලාවක් ලිපේ තියලා තියන්න තමයි තියෙන්නේ. ඒත් එක්කම මේ අර අපි බාගත්ත රොටියට දැන් රොටියට අපිට තියෙන්නේ මේ පොල් මිශ්‍රණේ පොල් පැණි එක හදාගත්ත එක තියලා රෝල් කරන්න තමයි තියෙන්නේ. රස්නේ පිටම කරගත්තාම අර පැණි එක තවත් මේ උණු වෙලා මේ රෝල් කරපුවම අල්ලා ගන්නවා. ඒක රස්නේ පිටම කරගන්න පුළුවන් නම් හොඳයි. ඔය විදිහට රෝල් කරලා අරන් තියාගන්න. මේක රෝල් කරලා ඉවර වෙනකොට දෙවෙනි එකත් හැදිලා ඉවරයි. ඒකත් අපි බාගමු දැන්. ලොකු වෙලාවක් යන්නේ මේක හදාගන්න. පොල් පැණි තිබ්බා රෝල් කරා. මේ විදිහට තමයි ඉතින් දිගටම හදාගන්න තියෙන්නේ. මම මෙතන වීඩියෝ එක ඉවර කරන්න. වීඩියෝ එක ඔයාලා හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකකුත් දාන්න ඔයාලගේ අදහස්.
එහෙනම් මම වීඩියෝ එක මෙතන ඉවර කරන්න. channel එක subscribe කරලා තියාගන්න අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලත් හදලා බලලා කමෙන්ට් එකක් දාන්න එන. සුබ දවසක් එහෙනම් මම ගිහින් එන්න. තව වීඩියෝ එකකින් හම්බෙමු.